සුබ දවසක්. අදත් අමරා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ බොහෝ උදවියට තියෙන ප්‍රශ්නයක් තමයි නිින්ද නොයාම. නිින්ද යන්නේ සුව නිින්දක් නැහැ. එතට ගියාම මේ අත පෙරලි ඉන්නවා. එක්ක අඩ නිින්දේ ඉන්නවා. පහුදාට නැගිට්ටාම ඒත් අමාරුයි ඇඟට. මොකද හරියට නිින්ද ගිහින්නේ. ඉතින් අපි ළඟට ඇවිල්ලා ඉල්ලනවා නිින්ද යන්න ඖෂධ. එහෙම ඉල්ලනවා. නිදිපෙති කිව්වහමත් සමහර උදවිය දන්නවා මේ නිින්ද යන්න තියෙන ඖෂධ කියලා. සාමාන්‍ය ජනතාව එහෙම ඖෂධ ගැනත් දන්නවා. ඉස්සර ඉඳන් පාවිච්චි කරපු නිදිපෙත්තක් තියෙනවා ඩයිසිපෑම් කියලා. ඒකත් දන්නවා සමහර උදවිය. ඉතින් මම අද කතා කරන්නේ මේ නිින්ද යන්න තියෙන ඖෂධයක් සම්බන්ධව. නිින්ද යන්න තියෙන ඖෂධයක්. මේක සාමාන්‍ය නමින් නම් ගොඩක් උදවිය අහලා නැහැ. විද්‍යාත්මක නාමයෙන් නමුත් බ්‍රෑන්ඩ් නේම්ස් නම් සමහර උදවිය අහලා ඇති. මේ අද කතා කරන සුවිශේෂී ඖෂධය තමයි සොල්පිඩෙම් කියන ඖෂධය. සොල්පිඩෙම්. ඒ ඖෂධය ගැන තමයි අද කතා කරන්නේ. ඉතින් අර ඩයිසිපෑම් කියන එක වැටෙන්නේ බෙන්සෝඩයිසිපින් කියන කාණ්ඩයට. නමුත් මේක නන් බෙන්සෝඩයිසිපින්. ඒ කාණ්ඩයට වැටෙන ඖෂධයක් නොවේ. මේක අලුත් ඖෂධයක්. ඉතින් අපි බලමු මේ ඖෂධය ඇත්ත වශයෙන්ම මොනවටද භාවිතා කරන්නේ. ඒක තමයි නිින්ද යන්නේ තියට නිින්ද යන්නේ. ඉන්සොම්නියා කියන තත්ත්වයට භාවිතා කරනවා. ඒ වගේම නිින්ද හරියට නැත්තම් කඩින් කඩ නැගිටින උදවිය ඉන්නවනේ අනේ ඒගොල්ලන්ටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ කෙටි කාලයකට තමයි මේක භාවිතා කරන්නේ. දීර්ඝ කාලෙක භාවිතා කරන්න බෑ. short term use එමයි කියන්නේ. ඒ වගේම මේම ඖෂධය භාවිතා කරන්න පුළුවන් anxiety disorders තියෙනවා. generalized anxiety disorder කියන තත්ත්වය තියෙනවනම් අනේ එතකොට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපි හිතමු දීර්ඝ ගුවන් ගමනක් යනවා. එතකොට නිින්ද බාධා වෙන්න පුළුවන්. නිින්ද කැඩෙන්න පුළුවන්. අර රිද්ම් එක වෙනස් වෙන්න පුළුවන්. අන්න එතකොටත් නිින්ද යන්න මේක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම වේදනාවක් තියෙනකොට මොන හරි වේදනාවක් තියෙනවා අඩු වෙන්නේ නැත්නම් පේන් කිලර් එකක් ගත්තාම අඩු වෙන්නේ නැත්නම් මේක සම්බන්ධ කරන්න පුළුවන්. වේදනාව අඩු කරගන්න. පේන් රිලීවර් එකක් විදිහට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේක මේ මෝහන ඖෂධයක් විදිහටත් භාවිතා කරන්න පුළුවන්. මෝහනයට පත් කරන්න වගේ හිප්නොටික් ඒජන්ට් එකක් කියලාත් සඳහන් කරනවා. ඒ වගේම හෙඩ් ඉන්ජරි එකක් වෙලා ඒ වගේම ඔළුවේ ශල්‍ය කර්මයක් කරලා එහෙම ඉන්න ලෙඩෙකුටත් අංශභාග තත්ත්වයක් ආපු ලෙඩෙකුටත් යම් අවස්ථාවලදී මේ සොල්පිඩෙම් කියන ඖෂධය භාවිතා කරන්න පුළුවන්. ඉතින් වැඩිපුරම භාවිතා කරන්නේ නිින්ද නොයාමේ ගැටලු තියෙන උදවියට. ඒ වගේම ડિප්‍රෙෂන් කියන තත්ත්වය, විෂාදය කියන තත්ත්වය තියෙනවනේ ඒකටත් භාවිතා කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. මොකද එතෙන්දි වැදගත් වෙන්නේ නිින්ද නොයාම තිබ්බොත් ડિප්‍රෙෂන් කියන තත්ත්වයේදී අන්න ડિප්‍රෙෂන් තත්ත්වය වැඩි වෙනවා. එතකොට මේක නිින්ද ගියාම ડિප්‍රෙෂන් තත්ත්වය අඩු කරගන්න පුළුවන්. ඒකට භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේක ක්‍රියාත්මක වෙන්නේ අත වශයෙන්ම මොලේට. මොලේ තියෙන රසායනික ද්‍රව්‍ය GABA කියලා. ගාමා ඇමයිනෝ බියුටරික් ඇසිඩ්. ඉතින් මේක වැඩි කරනවා අත වශයෙන්ම. මේ කිමිකල් එක වැඩි කිරීමක් සිදු කරනවා මොලේ තියෙන. අන්න එතකොට තමයි අර පහසුව අර බලාපොරොත්තු වෙන ගුණේ ලැබෙන්නේ. එතකොට මේ සොල්පිඩෙම් කියන ඖෂධය මොන විදිහටද වෙළඳපොලේ දකින්න තියෙන්නේ? විවිධ ස්ට්‍රෙන්ත් වලින් දකින්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රමාණ වලින් දැක ගන්න පුළුවන්. මිලිග්‍රෑම් 6.2.5. ඒ වගේ මිලිග්‍රෑම් 12.5. ඒ වගේ මිලිග්‍රෑම් 7.5. ඒ වගේ මිලිග්‍රෑම් 5. ඒ වගේ මිලිග්‍රෑම් 10. ඔන්න වගේ ප්‍රමාණ වලින් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම ටැබ්ලට් එකක් විදිහට සහ කැප්සූල් එකක් විදිහට මේක එනවා. ඒ වගේම දිවයට තියාගන්න ටැබ්ලට් එකක් විදිහටත් එනවා. මෙන්න මේ වගේ ප්‍රමාණ වලින්. එකක් තමයි මිලිග්‍රෑම් 1.75. අනිත් එක තමයි මිලිග්‍රෑම් 3.5. ඉතින් මේ ඕනම ඖෂධයක ගුණ අගුණ තියෙනවා. ඒ වගේම අතුරු ආබාධ ගැන කතා කරනකොට නිතර දකින බරපතල නොවන අතුරු ආබාධ තියෙනවා. ඒවා කාලෙත් එක්ක බෙහෙත පාවිච්චි කරනොත් නැතුව යනවා. කලාතුරකින් තියෙනවා බරපතල අතුරු ආබාධ. ඉතින් නිතර දකින අතුරු ආබාධ තමයි බරපතල නොවන. මේක ගන්නකොට ඔළුව කැක්කුම එන්න පුළුවන්. නිදිමත ගතිය එන්න පුළුවන්. කරකැවිල්ල එන්න පුළුවන්. ඒ වගේම බඩ බුරුල් වෙන්න පුළුවන්. ඩයරියා කියන තත්ත්වෙ එන්න පුළුවන්. ඉතින් ඔයනි අතුරු ආබාධ ආවත් ඒවා කාලෙත් එක්ක සමනය වෙලා යනවා. ගොඩක් වෙලාවට අර නිදිමත ගතිය කරකැවිල්ල આવොත් විශේෂයෙන්ම ඩ්‍රයිවිං වගේ කරනවා නම් ඒ වගේම උසක වැඩ කරනවා නම් අන්තර්දායක තැනක වැඩ කරනවා නම් අන්න ඒ වයින් වලකින්න ඕනේ මේ ඖෂධය ගත්ත ගමන්. ඇඟට හුරු වෙනකන් දවස් කිහිපයක් යනකම් අර ගැටලු වෙනවනම්
එක්ක ඖෂධය නොගෙන ඉන්න ඕනේ නැත්නම් ඒ කරන වැඩවලින් වැළකීලා ඉන්න ඕනේ. ඒ වගේම ඕනම ඖෂධයක් වගේ මෙම ඖෂධයත් අසාධ්‍යතාවයක් දක්වන්න පුළුවන්. ඇලර්ජික් රියැක්ෂන් එකක් එන්න පුළුවන්. සමහරවිට සුළු වශයෙන් ඇලර්ජික් රියැක්ෂන් එකක් එන්න පුළුවන්. ඉතා කලාතුරකින් තදබල ඇලර්ජික් රියැක්ෂන් එකක් එන්නත් පුළුවන්. තදබල ඇලර්ජික් රියැක්ෂන් එකක් මේ තාක්කල් අපි දැකලා නැහැ. නමුත් පොත්පත්වල සඳහන් කරලා තියෙනවා. මෙම ඖෂධය ගන්නකොට සමහර විට අර බිහෙවියර් චේන්ජ් එකක් හැසිරෙන විදිහේ වෙනසක් එන්න පුළුවන්. ටික විකාර කරනවා. ඒ වගේම සමහර විට abnormal thoughts ඒ කියන්නේ අසාමාන්‍ය සිතුවිලි හිතට එන්න පුළුවන්. සමහරට කරදරකාරී සිතුවිලි තමන් හිතන්නේ ඔටෝමැටිකලි එනවා හිතට. අන්න එතකොට රෝගියාට ගැටලුවක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක රෝගියා කලබලකාරී ගතියක් පෙන්වන්න පුළුවන්, නුරුස්සන ගතිය වැඩි වෙන්න පුළුවන්, අර කේන්ති යන ගතිය එන්න පුළුවන්. එවැනි ලක්ෂණ පෙන්වන්න පුළුවන්. ඒ වගේම අර කන්සන්ට්‍රේට් කරලා අවධානයෙන් වැඩ කරන ගතිය සමහරට අඩු වෙන්න පුළුවන්. සමහරට ડિප්‍රෙෂන් කියන තත්ත්වයේ තියෙනවනම් ડિප්‍රෙෂන් වැඩි වෙන්නත් පුළුවන්. සමහර වෙලාවල් තියෙනවා රෝගීන්ට අපි බලාපොරොත්තු දෙනවා ගුණේ එයි කියලා. සමහරට ඒකට ප්‍රතිවිරුද්ධ ඇක්ෂන් එකක් එන්න පුළුවන්. එහෙම දේවල් තියෙනවා ඖෂධවල. බලාපොරොත්තු වෙන ගුණයට වැඩිය විරුද්ධ ගුණයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අර වෙන්න පුළුවන් දෙයක් තියෙනවා හැලුසිනේෂන්ස්. හැලුසිනේෂන්ස් කියලා කියන්නේ ඇත්තටම නැති ශබ්ද ඇහෙනවා. ඇත්තටම නැති දේවල් පේනවා. අන්න ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. කලාතුරකින්. ඒ වගේම තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ සල්පිඩම් කියන ඖෂධේ. යම් ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන් Tamanගේ අවබෝධයක් නැතිව. Taman දන්නේ තමක් කළාද කියලා. මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ ඖෂධය ගන්නකොට. නිින්දෙන් ඇවිදින්න පුළුවන්. ස්ලීප් වෝකින් එක වෙන්න පුළුවන්. ඒ වගේම දුරකථනයෙන් කතා කරන්න පුළුවන්. වෙනත් කෙනෙකුට කතා කරලා තියෙන්න පුළුවන්. නමුත් එයාට මතක නැහැ. ඒ කියන්නේ කෝල් එකකට ආන්සර් කරලා දෙන්න පුළුවන්. මතක නැහැ එහෙම කළාද කියලා. ඒ වගේම වාහනය පදවන්න ගිහිලා තියෙන්න පුළුවන්. දන්නේ නැහැ. ස්ලීප් ඩ්‍රයිවිං කියලා කියනවා ඒකට. කෑම හදලා කෑම කාලා තියෙන්නත් පුළුවන්. Taman දන්නේ. ඒ වගේ ලිංගික කටයුත්තක ඉඳලා තියෙන්නත් පුළුවන්. ඒත් දන්නේ. ඔන්න වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ මෙම ඖෂධය ගන්නකොට මම කිව්වා විෂාදයේ වගේ තත්ත්වයක් තියෙනවා නම් සමහරට වැඩි වෙන්න පුළුවන්. suicidal thoughts එන්න පුළුවන්. සියදිවි හානි කරගන්න අදහස් එන්න පුළුවන්. එහෙම කරගන්නත් ඉඩ තියෙනවා ඉතා කලාතුරකින්. ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතාව එන්න පුළුවන්. breathing problems. සමහරවිට හුස්ම ගැනීමේ අපහසුතාව. තවත් කෙනෙකුට මේ මතකය නැති වෙන්න පුළුවන්. memory loss එකක් එන්න පුළුවන්. ඉතින් ඔය කියන අතුරු ආබාධ ඇව්වහම සමහරව මේක පාවිච්චි කරනකොට එයා හිතන්නේවත් නැති වෙන්න පුළුවන්. නමුත් ඔය කිව්වට ඔය එකක්වත් විතර දකින්නේම නෙවෙයි ඉතා කලාතුරකින්. ඒ වගේම වෛද්‍ය උපදෙස් වලින් තොරව දීර්ඝකාලීනව ගත්තොත් ඇති වෙන තත්ත්ව. මේක කෙටි කාලයක් පාවිච්චි කරන්න ඕන කියලා කලින් සඳහන් කළේ ඒකයි. short term use. කෙටි කාලෙකින් මේක භාවිත කරලා නවත්තන්න ඕනේ. ඒකයි මුලින්ම කිව්වේ. ඒ වගේ මේම ඖෂධය නිර්දේශ කරනකොට බලන්න ඕනේ කලින් මොනවද ගැටලු තියෙනවද වෙනත් රෝගාබාධ උදාහරණ වශයෙන් කියනවා අප්මාවේ ප්‍රශ්න වගොඩු රෝග හෘද වස්තුවේ ගැටලු වගේ නිධන්ගත රෝග තියෙනවද කියලා බලන්න ඕනේ වෙනත් ස්නායු ආබාධ තියෙනවද වෙනත් මානසික රෝග තියෙනවද ඒවට මොන හරි ඖෂධ ගන්නවද ඒවා ඊටාත්ම විමසිල්ලෙන් බලලා තමයි මේ ඖෂධය නියම කරන්න ඕනේ ඒක හේතුවක් තමයි මේ ඖෂධය වෙනත් ඖෂධයක අන්තර්ක්‍රියා කරන්න පුළුවන් විශේෂයෙන්ම ස්නායු රෝගාබාධ වලට දෙන ඖෂධات එක්ක මානසික රෝග වලට දෙන ඖෂධات එක්ක අන්තර්ක්‍රියා කළාම වෙනත් ඖෂධයේ තියෙන බලය කොහීන කරන්න පුළුවන් ඒක වැඩි කරන්න පුළුවන් බොහෝ දුරට වැඩි කරන්න පුළුවන් අපි හිතමු නිදිමත ගතියක් තියෙනවනම් මේ සල්පිඩම් ගත්තාම නිදිමත ගතිය තවත් වැඩි වෙන්න පුළුවන් ඩ්‍රව්සිනස් වැඩි වෙන්න පුළුවන් අන්න ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒ වගේම ගර්භණී භාවයේදී සහ කිරි දෙන කාලෙදී මේ ඖෂධය ගන්න එපා කියන එක තමයි උපදෙස් දීලා තියෙන්නේ ඊටාම කලාතුරකින් තමයි නිර්දේශ කරන්නේ ඊටාම කෙටි කාලයකට අත්‍යවශ්‍යතාවයක් තිබොත් විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් පරිදි Tamanට හිතලා ගන්න බෑ මේ ඖෂධය වෛද්‍ය උපදෙස් පරිදි තමයි ගන්න ඕනේ ප්‍රෙග්නන්සි එකේදී ඒ කියන්නේ ගර්භණී භාවයේදී සහ කිරි දෙන සමයේදී ඒ වගේ මත්ද්‍රව්‍ය ගන්න කෙනෙක් නම් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ මොකද එවැනි ද්‍රව්‍ය එක්ක මේක අන්තර්ක්‍රියා කරන්න පුළුවන් එතකොට අනවශ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන් ඒ වගේ විශේෂයෙන්ම ඇල්කොහොල් ගන්න උදවිය දුම්පානය කරන උදවිය මේ ඖෂධය ගැනීමේදී ඉතාම සැලකිලිමත් වෙන්න ඕනේ මොකද අන්තර්ක්‍රියා කරන්න පුළුවන් විශේෂයෙන්ම ඇල්කොහොල් එක්ක ඒ වගේම තවත් අන්තර්ක්‍රියා කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා ඇන්ටිබයොටික්ස් ඇන්ටිෆංගල්ස් ඇන්ටිබයොටික්ස් කියන්නේ ප්‍රතිජීවක ඇන්ටිෆංගල්ස් කියන්නේ දිලීර ආසාදන වලට දෙන බෙහෙත් අන්න ඒවත් එක්කත් විශේෂයෙන්ම අන්තර්ක්‍රියා ඇති කරන්න පුළුවන් කියලා සඳහනක් තියෙනවා
ඉතින් ඒ වගේම කවුරු හරි මේම ඖෂධය ඕනට වැඩි පාවිච්චි කරොත් ඕවර්ඩෝස් එකක් ගත්තොත් පෙති කීපයක් එකවර ගත්තොත් ජීවිතේට හානි කරගන්න කියලා හිතලා ගත්තොත් අන්න එවැනි අවස්ථාවක රෝගියාව රුහල්ගත කළ යුතුයි. ඒ වගේම අපි හිතමු මේ ඖෂධය ගන්නකොට කාට හරි ගන්න අමතක වුණා. රැට ගන්න අමතක වුණා. පහවදා උදේට ගන්නවා. සාමාන්‍යයෙන් කියන්නේ පහවදා උදේට ගන්න එපා. ඊළඟ දවසේ රැට තියෙන වේලම ගන්න කියන එක තමයි උපදෙස් දෙන්නේ. ඉතින් මේ ඖෂධය ගන්න කියලා කියන්නේ ඇඳට යන වෙලාවට. රැට නිදා ගන්න යන වෙලාවට තමයි මේ ඖෂධය ගන්න. Tamante හිතන වෙලාවට ගන්නෙ නෑ. ඉතින් අද කතා කළේ වැදගත් ඖෂධයක්. ගොඩක් උදේ දන්නේ නැති. නමුත් නිින්ද යන්න තියෙන ඖෂධයක්. ඉන්සොම්නියා කියන තත්ත්වයට කෙටි කාලිනව භාවිතා කරන්න පුළුවන් ඖෂධයක් වෛද්‍ය උපදෙස් පරිදි. එම ඖෂධය මොකද්ද? සොල්පිඩෙම්. අපි වෙළඳනම් කීපයකුත් සඳහන් කරපු පොඩ්ඩක් දැනගන්න සමහර උදේ දන්න වෙළඳනම් වලින් නිසා මෙන්න මේ වගේ වෙළඳනම් කීපයක් තියෙනවා. ලංකාවේ බහුලවම තියෙන වෙළඳනම තමයි ගොඩක් උදේ දන්න නයිට්‍රෙස්ට් කියන වෙළඳනම නයිට්‍රෙස්ට්. ඒ වගේම තව තියෙනවා ෆුල් ස්ලීප් කියලා තියෙනවා, සොම්නෝ කියලා තියෙනවා. ඒ වගේම තවත් නම් තියෙනවා ඔයගොල්ලෝ අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්. ඉතින් අදත් සමුගන්න අමරණ මෙඩ්සර්ව් සුවිශේෂ වෛද්‍ය විද්‍යා channel එකේ අපි නැවත මුණ ගැසුම් අලුත් දෙයක් සමග සුබ දවසක් ඔබ සියලු දෙනාට.